ශ්‍රී ලංකාවේ සංගීතයට කැරිබියන් දූපත්වල සම්බන්ධයක් තියෙනවා කියවොත් සමහර විට පුදුම හිතෙයි. මේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් තුනටම තියෙන්නේ පුදුම හිතෙන පොදු සම්භවයක්. මේ සංගීත රැල්ල පටන් ගත්තේ සැතපුම් දහස් ගාණක් ඈත තියෙන පුංචි දූපතකින්. මේ තමයි මුළු රටක්ම ආදරෙන් වැළඳගත්ත කැලිප්සෝ කියන ඒ අපූරු සංගීතයේ කතාව. ඉතින් ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ දූපත්වල තමයි කැලිප්සෝ බිහි වෙන්නේ. අප්‍රිකානු සහ යුරෝපීය සංගීත සම්ප්‍රදායන් එකතු වෙලා. කැලිප්සෝ ගායකයෝ නිකම්ම ගායකයෝ නෙවෙයි. ඔවුන් කතාකාරයෝ, විවේචකයෝ වගේම විහිළුකාරයෝ තුනා. සරල තනුවක් නටන්න හිතෙන රිද්මයක් එක්ක ප්‍රේක්ෂකයින්වත් එකතු කරගන්න එක තමයි කැලිප්සෝ වල හැටි. මේකෙදි ප්‍රධාන තනුව එන්නේ ස්පානි ගිටාරයෙන්. බෙන්ජෝවෙන් ලැබෙන්නේ වෙනස් මහඩ. කොංගා ඩ්‍රම්ස් වලින් රිද්මේ ගලාගෙන යද්දී මරාකස් එකෙන් ඒකට තවත් ජීවයක් එකතු කරනවා. ඉතින් මේ සංගීතේ ලෝකෙ වටේ ගිහින් 1960 ගණන් වෙද්දී ලංකාවටත් එනවා. ඇවිත් ඉක්මනටම ජනප්‍රිය වෙනවා. ලංකාවේ මේ අලුත් සංගීත රෙල්ලේ මුල්ම පුරෝගාමීන් අතර ධර්වරත්න සහෝදරයෝ ඉන්නවා. ඒ කාලේ හැටියට හරිම විශේෂ දෙයක් කරමින් ඔවුන් තමන්ගේම ගීත ලිව්වා, තනු හැදුවා. ඊළඟට එන්නේ රත්නපුරේ මූන්ස්ටෝන්ස්, ක්ලැරන්ස් විජේවර්ධන එක්ක ඔවුන් මේ සංගීතයට අලුත් මුහුණුවරක් දුන්නා. ඔවුන් බටහිර පොප් සහ කන්ට්‍රි සංගීතය අපේ දේශීය තනුව එක්ක මිශ්‍ර කරලා අලුත්ම දෙයක් හැදුවා. ඔවුන්ගේ මංගෝ කළු නැන්දේ වගේ ගීත මුළු රටේම හැමෝගෙම කටේ රැඳුනා කිව්වොත් හරි. ඊට පස්සේ 70 දශකයේදී ජිප්සීස්ලා කැලිප්සෝ සංගීතය පාවිච්චි කළා තීනු සමාජ විවේචන කරන්න. සුනිල් පෙරේරාගේ නායකත්වයෙන් ඔවුන් hina වෙන ගමන් හිතන්න දෙයක් ඉතුරු කරන බලවත් පණිවිඩ දුන්නා. ඉතින් මේ පුරෝගාමින් සහ තවත් බොහෝ දෙනෙක් එකතු වෙලා ලෝක සංගීතයකට ලංකාවටම ආවෙනික දෙයක් එකතු කළා. ඇත්තටම ඔවුන්ගේ ඒ සංගීතයේ බලපෑම අදටත් අපේ පොප් සංගීතයේ සරල තනු කතා කියන ගීපදවල තියෙනවා. වැදගත්ම දේ තමයි කැරිබියන් දූපත් වලින් පටන් ගත්ත මේ ගමන දැන් සදහටම ශ්‍රී ලාංකික දෙයක් වෙලා.